කොහොමද කට්ටියට ඉතින් අනාදත් ලස්සන දවසක් ගත කරන්න තමයි මම යන්නේ පටන් ගන්න තමයි යන්නේ ඉතින් මේ බලන්නක ලස්සන සමනලෙක් හම්බුනා කියන මේ දවස්වල සමනල්ලු ගොඩාක් මේ මන් දකිනවා පාට කට්ටිය මං ඉතින් ඒකත් වීඩියෝ එකට ඇඩ් කරා ඉතින් අද පොඩ්ඩක් වහින්න වගේ තිබ්බේ වහින්න වගේ කියන්නේ උදේවරුව වැස්සා ඉතින් දැමුත් වැස්ස වගේ තමයි තියෙන්නේ මේ බලන්නකෝ අපි තේකක් බොන්න කියලා තමයි යන්නේ ඉස්සල්ලාම යන්නේ කවුද කියලා බලන්නකෝ ඉතින් හැමදාම ඔය වගේ තමයි අපි කොහෙද යන්නේ මෙයා පස්සෙන්ම තමයි ඉතින් අද උදේවරුව හොඳටම වැස්ස බලමු කොහොමද අද දවස වෙන්නේ මොනවාද කියලා මං හිතනවා අද දවසම වහින්න නැති වෙයි කියලා බලමු ඉතින් කෝකටත් නේද ඉතින් දැන් යන්නේ තේකක් බොන්න තමයි ඉතින් තේක බොනකම් මට කියන්න පොඩි කතාවක් තියෙනවා හරිද මම YouTube එකේ දැන් එක පෝස්ට් දානවා ඉතින් කොහොමද ඔයාලගේ රියැක්ෂන් ආන්සර්ස් මොනවාද කියලා දැනගන්න බලාගෙනත් එක්ක මම ඉතින් ඩේලි දානවා මොන හරි හරිද ඉතින් මම ඩේ ව්ලොග් එකක් දාන්නද කියලා දාලා තිබ්බා ඉතින් ඒකට මම කිව්වා අපි නම් බලන්නේ නැහැ ආන්සර්ස් විදිහට දාලා තිබ්බා අපි නම් බලන්නේ නැහැ එහෙන් දාන්න කියලා හැම ඉතින් කට්ටිය දාලා තිබ්බා දාන්න කියලා ඉතින් මම ඔන්න අද ඩේ ව්ලොග් එකක් ඉතින් වීඩියෝ කරා හරිද අද වීඩියෝ එකේ මම පිම්පල්ස් වලට පොඩි මම කරපු තව ට්‍රීට්මන්ට් එකක් ගැනත් කියලා දෙන්න හිතාගෙන ඉන්නවා ඉතින් වීඩියෝ එක දිගටම බලන්න මෙන්න මේ ඩෝනට් එක කාටද කියලා දන්නවද අපි ළඟ ඉන්නවා ඩෝනට් පෙරේතෙක් හරිද ඒ කියන්නේ ක්‍රීම් බනීස් අරවා මේවා මොනා හරි අයිසිං අරවා මේවා තියනවා නම් ඔන්න කනවා හොඳට ඒකට වැඩිය දෙන්නේ නම් නෑ ඒ උනාට ඉතින් පවුනේ මං ඉන්න ටික දවස් ටිකේ ඉතින් මෙයාට දෙනවා හරිද ඉතින් එයාට තමයි ඔය ගත්තේ ඔය ඩෝනට් එකක් ඉන්නවා ඩෝනට් එක ඉන්න ඩෝනට් පෙරේතෙක් give me hand අද දුන්නත් දෙනවා මෙහෙම දුන්නට කයිද? කඩලා දෙන්නද? ඔන්න ඉතින් චුට්ටක් පායන්න ගද්දී අපි චූටි පාත්තියක් හදන්න යන්නේ. ඒ කියන්නේ මල් පැල නෙවෙයි. නිකන් ওই චූටි පැල ටිකක් මේ හදන්න කියලා යන්නේ. ඉතින් මේ පස් ටිකක් එහෙම දාලා මෙතන තියෙන පස්කඩ මං වඩ වෙන්නේ ඒ පස් ටිකක් එහෙම දාලා එතකොට මෙතන සුද්ධ කරලා හැම පොඩ්ඩක් අද එලි කරන්න යන්නේ මොකද වැස්ස නිසා මේ හොඳටම මඩ වෙලා තිබුණේ ඉතින් එතන ටිකක් අස් කරන ගමන් තමයි දැන් ඉන්නේ මේ අලුත් ගොයියෝ ටිකක් හරිද ඔයාලා දන්නවා ඉතින් මම කෑම දෙනවා කියලා සතුන්ට ගොඩක් ඉතින් යන තැන ඔන්න මෙයාලා ඉතින් හම්බෙනවා මට ඉතින් ගමරි දවල් වල පොඩි පොඩ්ඩක් බිසි වුණා. ඉතින් වැඩවලට ඒ වැඩ ටිකත් කරලා පොඩ්ඩක් එළියට ගියා. ඔයාලා මගේ වීඩියෝස් බලනවා නම් දන්නවනේ හැපි කියලා බවයක් නැති වුණා කියලා. ඉතින් එයා මතක් කරලා යෝගට් ටිකක් එහෙම කට්ටියට අරන් දෙන්න. මේ සතුන්ට අරන් දෙන්නම් කියලා ගියා හවස් වරුවේ. ඊට පස්සේ ඔන්න ඉතින් රෑ කන්න තමයි යන්නේ. ඉතින් අද නාන් කන්නම් කියලා හිතුවා. ඉතින් මේ බටර් චිකන් එකත් එක්ක පට්ට රසයි.
කිව්වා වගේ මේක මාරු රහයි පට්ටම රහයි. ඉතින් මම අද වීඩියෝ එකේ කිව්වනේ මේ මම පිම්පල්ස් වලට ට්‍රීට්මන්ට් එකක් කියනවා කියලා. ඒක මම ඉක්මනට කියන්නම්. ඔයාලා දන්නවනේ කුරුඳුයි කරාමු නැටි දෙක එකට ග්‍රයින්ඩ් කරලා වතුරත් එක්ක මික්ස් කරලා පේස්ට් එකක් හදලා ඔයාලගේ පිම්පල්ස් එන තැන තියලා බලන්නකෝ. මට රිසල්ට් එක අනිවාර්යෙන් කියන්න හොඳද? අද අහස මාර ලස්සනයි බලන්නකෝ. ඔයාලත් බලන්න ඇති. මේ ඉතින් පොඩ්ඩක් ඇවිදින්නම් කියලා කියා පොඩ්ඩක් පාර පැත්තට. ඉතින් මෙයා ඉතින් එනවනේ අපේ පස්සෙන් හැමතිස්සෙම. ඉතින් චුට්ටක් රිලැක්ස් එකේ පාර දිහා බලන්න හිටියා මම. මං ඔය තරහද කියලා මෙයාගෙන් අහන්නේ. අද මං බලෙන් එයාට කෑම වගේක් දුන්නා. හරිද? ඉතින් මල පැටල තරහ වෙලා ඉන්නේ. ඔය ඕක තමයි ඉන්නේ මුණ එල්ලගෙන. ඉතින් මෙයා රජ වැඩක් කරා අද මේ හවස මේ රෑ වෙලා එයාගේ යාළුවෙක් එක්කන් එනවා කෑම කන වෙලාවට. මේ බලන්නකෝ. How are you? මේ ඔයා කොහෙන්ද ආවේ? ඔයා මෙයාගේ යාළුවෙක්ද? ඒක තමා මේ සද්ද නැතුව හිටියේ නේද බබා? හේයි. ඔයා මාව අනේ මෙයා මාව දන්නවා වගේනේ බබා. මටත් හායි. ඔයාගේ යාළුවෙක්ද? හායි. අනේ ඉතින් දෙන්න ඔහොම මේ බබා. මේ එහෙම අහනවද මූණටම? නේද නේද? ඈ? අහන්නකෝ එයා චූදාන තැනට ශාන්සින් චූදානවා. අනේ බව්. හායි. ඔව් දෙන්න කොහෙද යන්නේ? අපිට ඕන තැන අපි යන්නම්. ඔයා ඉඳලා වාඩි වෙලා. ඉතින් ඔහොම තමයි අද දවස ගත වුණේ. ඉතින් thank you so much වීඩියෝ එක බලුවට. අපි ඊළඟ vlogs වලින් හම්බෙමු. hi honey යාළුවෙක් හොයාගත්ත නේද? ඩාන්සින් හැබැයි